Hi guys, මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. අද මම ගෙනාව අපි නුවරඑළිය ගිහිපු ට්‍රිප් එකේ වගතුග. අපි මුලින්ම ගියේ රණවන විහාරයට. රණවන විහාරයට ගියා. එතන මාරම ලස්සනයි. මාරම ලස්සනයි කියන්නේ එතන බලන්න සෑහෙන දේවල් කියන්නේ තිබුණ ලස්සන අර ගල් ගුහාවක් වගේ නිකන් අර ගල් ගුහාවක් නෙවෙයි අර නිකන් 아무තුවට ගල් දෙක මැදින් ඇතුළට මේ යන්න වගේ එතනක් තිබුණා. තව තිබුණා ඊට පස්සේ එතන බුදුහාමුදුරුවන්ගේ ඉපදීම තිබුණ නැහැ. බුදුබිම තිබුණා. පිරිනිවන් පෑමක් තිබුණාද කොහේ? අර දුෂ්කර ක්‍රියා කරපු එක තිබුණා. තව තිබුණා හේමමාලා කුමරියයි දන්ත කුමරුයි මේ අර ඒක තිබුණා. ඒකේ පිළිම හදලා තිබුණා. තව ගොඩක් දේවල් තිබුණා. බලනකොට ලස්සන view එක නුවරඑළිය යනකොට තියෙන ලස්සන view එක. ඔය අපි මේ එළියේ කියන්නේ බස් එකේ යන ගමන් එළියේ ගත්ත වීඩියෝස් මාරම ලස්සන view එකක් තියෙනවා මේ ඔය හරියේ. දිගටම වීඩියෝස් තියෙනවා බලාගෙන යන්නකෝ. ඒත් එක්කම මගේ YouTube channel එක subscribe කරන්න, bell icon එකත් click කරලා තියාගන්න, comment කරලා share කරලා like කරන්න. ඊට පස්සේ කියන්නේ නුවරඑළිය අපි මට දැන් එච්චරම හරියට මතක නෑ දැන් මේක වීඩියෝ කරන්න මේ රෙකෝඩ් කරන්න මේ තව තිබුණා තව රණවන විහාරයේද කොහේ මං හිතන්නේ හරියට මතක නෑ මට මේ එතනද වෙන තැනකද කියලා තිබුණා අර මේ මොකද්ද අර බුදු පිළිම අර එක දිගට මේම ලස්සනට හදලා තිබුණා. ලස්සන ලොකු බුදු පිළිමයක් තිබුණා. ඒ රණ විහාරේ තමයි මං හිතන්නේ. මාරම ලස්සනයි. ඔක වීඩියෝ එකක් ඇදී මං ගත්තු. ඒත් එක්කම එතන පල්ලෙහා මාරම ලස්සන view එකක් තියෙන්නේ. මේ සුපිරි මාරම ලස්සනයි. ඒත් එක්කම අපි ගියා ඊට පස්සේ අපි නෙල්ලිගල ගියා. නෙල්ලිගලත් ඒ වගේම තමයි. නෙල්ලිගලත් හරිම ලස්සනයි. මාරම ලස්සනයි. සමහරව කියනවානේ මේ නිකන් දිව්‍ය කයකට ගිහින් වගේ කියලා හරිම ලස්සන නෙල්ලිගල. ඒත් එක්කම අර කට්ටිය කියනවා පුංචි එංගලන්තේ කතාවක් දැන් කියනවනේ නේද නුවරඑළියට නේද කියන්නේ. අපි ගියා අපි දවල්ට කෑමත් කාලා ඒත් එක්කම ගියා අපි අඹේවිල. අඹේවිල ගියේ මං හිතන්නේ පහුවෙන්දද කොහෙද? පහුවෙන්ද තමයි අඹේවිල මං හිතන්නේ ගියේ. පහුවෙන්ද හරියට කලින් හරි අඹේවිල ගියා. ස්ට්‍රෝබෙරි ගෙම ගත්තා අපි. ස්ට්‍රෝබෙරි කෑවා. අයිස්ක්‍රීම් කෑවා. ඔය තියෙන ස්ට්‍රෝබෙරි මේ පාත්‍රි ලස්සන්ට හදන විදිහ බලනකො ඒගොල්ලෝ හදන ලස්සන්ට හදලා තියෙන විදිහ මල් තිබුණා ලස්සන ඒකෙම තමයි තිබුණේ මල් මේ එක જાති ලස්සන මල්. ඊට පස්සේ අපි ගියා දම්රෝ ටී ෆැක්ටරි එකට ගියා. එතන ටී හැදෙන විදිහ ෆැක්ටරි එකේ තියෙන ටී જાති ඒවා සේරම අපිට විස්තර කරලා කිව්වා. දැන් නම් හරියට මතක නැහැ තිබුණ මොනවද කියලා. ඒ සේරම විස්තර කරලා කිව්වා. ඊට පස්සේ ගියා අපි අඹේවිලේනේ. හරක් ඉන්නේ. හරක් පට්ටියද කොහේ මං හිතන්නේ මම දන්නේ මම පට්ටිය කියලා කියන්න. හරක් හිටියා මේ එතනට ගියා මේ ඊට පස්සේ හාවෝ එහෙම හිටියේ කූඩුව ලස්සන කූඩුවක ඉන්න හාවෙක්ගේ මේ වීඩියෝ එකක් තියෙන ලස්සන. ඊට පස්සේ අපි ගියා ගැගිරිපාක් ගියා මේ පාකේ බෝට් එකේ නම් අපි ගියේ නැහැ. තව කට්ටිය නම් ඉතින් අපේත් එක්ක හිටපු කට්ටිය නම් ගියේ නැහැ. අපි ඉතින් ස්කූල් ට්‍රිප් එකක් නේ. කට්ටිය නම් ගියා මේ මොනවද ඊට පස්සේ එතනත් අපි ලස්සන ෆොටෝස් එහෙම ගහලා එතනත් මාරම ලස්සන වීඩියෝ එකක් තිබුණේ. ඊපස්සේ අපි ගියා හග්ගල ඉතින් මල්ම තමයිනේ. මේ හැමතැනම මල් ලස්සනයි හග්ගල පාක එකක් නේද. ඊට පස්සේ අපි එතනත් ඉඳලා ඊට පස්සේ අපි අන්තිමටම ගියේ මහනුවර ගියේ මහනුවර දල්දා මාලිගාව වැදලා පොඩකින් බලන්න මහනුවර මං හිතන්නේ අපි ගෙදර එනකොට නෙවෙයි ගියේ. අපි ගියට කලින් මහනුවර ගියේ. ඔය මේ ඉස්කෝලේ කිට් එකෙන්නේ අපි ගියේ මහනුවර. ස්කූල් යුනිෆෝම් එකෙන්නේ. අපි අන්තිමට ගැගිරිපාක් ඉඳලා හග්ගල ගිහින් තමයි ගෙදර එන්නේ මම හිතන්නේ. ඔව් ඊට පස්සේ තමයි ඔය මේ අන්තිමට තියෙනවා අපි මේ බස් එකේ නටන වීඩියෝස් අනම්මන. ඊට පස්සේ තමයි අපි ගෙදර එන්නේ. තව තිබ්බා අපි කෑම කන්න ගිහින් එතන ගහපු ෆොටෝස් තිබුණා.
ලස්සන මිස්ලත් එක්ක ගහ ෆොටෝස් තිබුණා. ගොඩාක් ෆොටෝස් නම් තියෙනවා. වීඩියෝස් නැහැ. වීඩියෝස් අඩුයි. ඔය ලස්සන පරිසරයේ වීඩියෝස් තමයි ගොඩාක්ම තියෙන්නේ. එහෙනම් ඊපස්සේ ඉතින් අපි ගෙදර ආවා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. හැමෝම මාව subscribe කරලා, like කරලා, share කරලා, comment කරන්න. ලස්සන අලුත් වීඩියෝස් වලින් හම්බ වෙන බලාපොරොත්තු වෙන මම අදට යනවා. bye.